තංගල්ල පරිවැල්ල වරායේ මුහුදට ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරටපත් වී තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6 දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙක් දිවි බේරාගෙන ඇත. ධීවරයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද වාර්තා වේ. ඔවුන් ධීවර කටයුතු වල නිරත වී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදු වී ඇති අතර ගල්පරයක හැපී මෙම අනතුර සිදු වී ඇති බවද වාර්තා වේ. බේරාගත් ධීවරීන් සිව් දෙනා මේ වන විට තංගල්ල මහරෝහලට ඇතුළත් කර ඇත. මේ අතර ඊයේ දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය. ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරටපත් වූ අතර එහි සිටි ධීවරීන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදහන්ව තිබේ. කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරටපත් වූ අතර එහි සිටි ධීවරීන් දෙදෙනෙකු ඉන් අතුරුදහන් වී තිබිණි. ඉක්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරටපත් වී තිබිණි.